නේද එතන කසුන් දැන් එතනදී අපි අර මුලදී කතා කරා අතර QS කෙනෙකුට හරිය නැත්නම් ප්‍රොෆෙෂනල් කෙනෙකුට අර වියදම් කරන මුදල ගැන. හැබැයි එතන ඒක හරියට මේ මුදල පාවිච්චි කරලා ඒ කියන්නේ BOQ එක හරියට හදාගත්තට පස්සේ ඔයාට සෑහෙන සේවිංස් උත් සමහරක් වෙලාවට කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. සෑහෙන සේවිංස් වෙනවා. ඉතින් අර වගේ කොන්ට්‍රැක්ට් එකකින් මාරු කරන්න ඕනා කියන්නේ එතන මාර ලොකු කොස්ට් එකක් එනවා සීර. දැන් අලුතින් එන කොන්ට්‍රැක්ට් පරණ රේට් වලට යා කැමති වෙන්නේ අපි එනත් එක නිගෝෂিয়েට් කරන්න ඕනේ. පරණ කෙනාට අපි ගෙවපු ගානට වඩා වැඩ කරලා තියෙන්න පුළුවන්. එයාගේ අඩුපාඩු තියෙනවා. ওই ටිකත් අලුත් කෙනාට කියලා හදවන්න ඕනේ. ඒක නිකන් නෙමෙයි. යාට මැටීරියල් යනවා, කොස්ට් එකක් යනවා. එයාගේ ගාන අපි ගෙවන්න ඕනේ. ඉතින් ඔය වගේ දේවල් මගේ අරගන්න තමයි අපිට BOQ එකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අනිත් එක ඊළඟ අපි කතා කරගෙන ගියපු දේ ඉස්සරහට යනවා නම් තව කොන්ට්‍රැක්ට් එකකින් ඉන්න පුළුවන් අපේ එන්ජිනියර්ස් එස්ටිමේට් මේට් එකට වඩා ලොකු රේට් එකක් දාලා තියෙනවා. අපි දන්නවා මෙයාගේ මාජින් වැඩි කියලා. ඉතින් ඒ වගේ කට්ටිය අපිට එලිමිනේට් කරලා සාධාරණ ගානකට කෝට් කරලා තියෙන කට්ටිය වැසස් කරලා හරි කොන්ට්‍රැක්ට් එකක් තෝරගන්න පුළුවන්. පළවෙනි එක.